හායි හෙලෝ යාළුවනේ ඉතින් ලංකාවේ ප්‍රථම වතාවට සිංහලෙන් මෙන්න මේ වගේ වීඩියෝවක් ඔයා දකින්න ඇති. ඉතින් මොන වගේ වීඩියෝවක්ද කියලා බලන්න කලින් අපේ channel එකට තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක join වෙන්න. ඒ වගේම Facebook එකෙන් බලනවා නම් මේ page එකට අනිවාර්යෙන් follow එකක් දාන්න අමතක වෙන්න එපා. ඔයාලගෙන් මම පොඩි ඉල්ලීමක් කරනවා. මම මේ වීඩියෝයේදී මොනවා හරි වැරද්දක් තිබුණොත් අනිවාර්යෙන් comment section එකේ ඒක මට පැහැදිලි කරලා දෙන්න. මම ඊළඟ වීඩියෝ ඉඳන් ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්නම්. ඔන්න ඒ challenge එක තමයි පැය 24කින් YouTube channel එකක් පටන් අරගෙන ඒකට වීඩියෝස් 24ක් හදලා ඒක අප්ලෝඩ් කරලා කොච්චර views likes ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවද කියන එක තමයි මේ challenge එක. ඉතින් මේ challenge එකේ result එක බලා ගන්න ඕනේ නම් වීඩියෝ අන්තිම වෙනකම් බලන්න අමතක වෙන්න එපා. මේ වීඩියෝ බලන සියලු දෙනාටම මේ challenge එක තුළ පැහැදිලිව යම්කිසි දැනුමක් ලබා ගන්නට මම මේ challenge එක පියවර 5කින් ගෙනියන්නයි යන්නේ. ඒ වයින් පළවෙනි පියවර තමයි YouTube channel එකක් පටන් ගන්න එක. දෙවැනි පියවර ලෙස අපි හදන යන වීඩියෝස් වල නීච් එක හොයාගන්න එක. ඒකට අපි කොහොමද ChatGPT එක යූස් කරන්න ට්‍රික් එකත් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. පියවර 3 තමයි අපේ challenge එකේ ලොකුම තැනක් ලබා ගන්න. අපේ නීච් එකට ගැලපෙන වීඩියෝවක් හදන එක. ඉතින් අපි වීඩියෝ 24ක් හදන්න වෙනවා. ඒ වගේම පියවර 4 තමයි මේ වීඩියෝස් ටික අප්ලෝඩ් කරන එක. පියවර 5 ලෙස අපේ ප්‍රතිඵල ඔයාලා අන්තිමට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ ස්කිප් කරලා යන්න එපා. මේ challenge එක තුලින් ඔයාලට YouTube ගැන ගොඩාක් දැනුම් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් AI තාක්ෂණයත් එක්ක අපිට YouTube channel එකක් පටන් අරන් ගෙනියන එක හරිම ලේසි වෙලා තියෙන්නේ. කොහොමද AI එක යූස් කරලා YouTube channel එක හරහා සාර්ථකව මුදල් උපයන්නේ කියලා අපි මිනිස්සුන් වෙනුවෙන් සාධාරණ මිලකට සුපිරි කෝස් එකක් හදාගෙන ඉන්නේ. ඉතින් සල්ලි කන බොරු කෝස් වලට රැවටෙන්නේ නැතුව පොඩක් ඉවසීමෙන් සිටින්න. අපි පළවෙනි පියවර ලෙස channel එකක් create කරන්න යන්නේ. අපේ channel එකක් පටන් ගන්නට අපි මොන වගේ වීඩියෝස් දාන්න හදන්නේ කියන එක idea එකක් තියෙන්න ඕනේ. ඉතින් මම ChatGPT use කරලා ඔයාලට ගැලපෙන niche එකක් තෝරගත්තට පස්සේ ඔයා මොන වගේ වීඩියෝස් හදන්න යන්නේ කියලා තීරණයක් ගත්තට පස්සේ අපි YouTube channel එකට නමක් තියන්න යන්නේ. ඉතින් නමක් තියලා දැන් profile picture එකක් අපිට හදාගන්න ඕනේ. ඉතින් ඒකත් අපිට ලේසි වෙනවා AI තාක්ෂණයත් එක්ක Gemini use කරලා අපිට ලේසියෙන්ම profile logo එකක් හදාගන්න පුළුවන්. ඒ කොහොමද යොත් Gemini වල අපේ YouTube channel එකේ නම දාලා create me a logo for this YouTube channel කියලා prompt එක ගැහුවම ලස්සන logo එකක් බලා ගන්න පුළුවන් වෙනවා. prompt එකේ තවදුරටත් ඔයා detailing දුන්නා නම් ඔයාලට ලේසියෙන්ම හොඳ professional විදිහට logo එකක් හදා ගන්න පුළුවන් වෙනවා. අපේ channel එක තවත් attractive කරගන්න description එකත් හදා ගන්න ඕනේ. ඒකටත් මම ChatGPT use කරලා මගේ channel එකට ගැලපෙන විදිහට description එකකුත් ලියාගත්තා. මේ niche තෝරා ගනිද්දි ඒ කියන්නේ ඔයා මොන වගේ videos හදන්න යන්නේ ඒ topic එක උදාහරණ වශයෙන් කිව්වොත් finance, business, ඒ වගේම content, tech, science ඒ වගේ ගොඩාක් topic තියෙනවා ඔයාට videos හදන්න. ඉතින් ඒ වයින් ගොඩාක් content පිරලා තියෙනවා. ඉතින් ඒකෙන් මම තෝරගත්තේ informative ලෝකේ තියෙන දේවල්, ලෝකේ සිදුවෙන දේවල් ගැන අපි පොඩි short විදිහට හදලා තමයි මේ channel එකේ upload කරන්න යන්නේ. අපේ niche එක තමයි information and education. දැන් ඉතින් අපිට තියෙන්නේ videos හදන්න. ඉතින් අපේ මේ පැය 24 challenge එකේ අපේ videos ඒ කියන්නේ shorts 24ක් හදන්න ඕනේ. ඔන්න ඉතින් අපි ChatGPT use කරලා අපිට අවශ්‍ය වෙන content 24ක් දැන් generate කරගන්න යන්නේ. ඉතින් ඒකට ChatGPT එකකින් give me a 24 informative video content ideas with proper script with hooks. ඉතින් ඔය දන්න ඉංග්‍රීසි වලින් මේ වගේ simple විදිහට type කරලා ඔයාලට ඒ content 24ම script විදිහට හදාගන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය වෙන්නේ voice එක. ඉතින් voice එකට අපි use කරන්නේ 11 Lab කියන මේ software එක. ඉතින් ඒක කොහොමද use කරන්නේ? ඒක paid එකක්. නමුත් එයාලා අපිට words 10000කට free trial එකක් දෙනවා. ඉතින් මම ඒක use කරලා අපිට අවශ්‍ය voice character එක use කරලා මේ වගේ හදා ගන්නවා. මේ challenge වීඩියෝ එකක් නිසා තමයි මම මේ short විදිහට කියාගෙන යන්නේ. නමුත් ඔයාලට වැඩිදුර විස්තර ඕන නම් අනිවාර්යෙන් comment section එකේ පල්ලෙහා comment එකක් දාන්න. ඔන්න අපේ content එකට අවශ්‍ය voice එකත් ready. ඉතින් footages ටිකක් අපිට collect කරගන්න ඕනේ. අපිට අවශ්‍ය footages ටික අපි Pexels, YouTube, Freebeat කියන ඕනෙම website වලින් ඔයාලට free footages ටික copyright වදින්න නැතුව ලබා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන්ම video edit කරන්නට CapCut use කරනවා. දැන් අපි අරගත්තු ඒ voice එකයි footages ටිකයි දෙකම එකතු කරලා තව EFX, VFX දාලා අපි ඒ shorts ටික හදාගමු. Do you know where waste from airplanes actually goes? Most people believe that all garbage is thrown into the sea while planes are flying. But the real truth is very different. All waste on an airplane is carefully collected into sealed tanks. There is no smell,
and no liquid leakage at all. After landing, this waste is safely pumped into a special filtering system inside the airport. It then goes through several filtration and treatment processes before being disposed of properly. This system is eco-friendly and helps protect our environment. Air travel is much cleaner than many people think. Like this video, comment your favorite airline in comment section, subscribe and join us to grow your knowledge every day. මෙන්න මේ වගේ තමයි මං වීඩියෝස් 24ම එඩිට් කරගත්තේ. මේ එඩිටිං ප්‍රොසෙස් එකට මට පැය 4ක් වියදම් වුණා. අපි US audience target කරලා මේ වීඩියෝස් ටික හදපු හින්දා ඒ USA timing අනුව තමයි අපි වීඩියෝස් ටික අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් පැය භාගයක් කියලා පොඩි ගැප් එකක් තියලා අපේ වීඩියෝස් ටික පබ්ලිෂ් කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් එකපාරටම මට රිසල්ට් එක කියන්න බෑ. හේතුව දන්නවද? YouTube වලට වීඩියෝස් දාපු ගමන්ම අපිට views එන්නේ නැහැ. ඉතින් YouTube එකේ ඇල්ගෝරිතම් එක ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඉතින් අපිට දවස් 2ක් 3ක් යනවා අපේ වීඩියෝස් ප්‍රොසෙස් වෙලා හරියටම views එන්න පටන් ගන්න. ඉතින් හරියටම සතියකට පස්සේ මම ඔයාලට රිසල්ට් එක පෙන්නන්නම්. 1 week later. ඔන්න හරි දවස් 7කට පස්සේ හරියටම කිව්වොත් දවස් 8ක් 9කට පස්සේ තමයි දැන් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඉතින් අපේ views ප්‍රමාණය බලන්න දැන් මටත් ආසාවක් තියෙනවා. ඉතින් මම ඉස්සරහම බැලුවා. මම රිසල්ට් එක පෙන්වන්න කලින් පොඩි දෙයක් මතක් කරන්නම්. YouTube හරි Facebook හරි ඕනම ව්‍යාපාරයකට අපිට අවශ්‍ය වෙන්නේ ඉවසීම හා කන්සිස්ටන්සි එක. අපි එක වැඩකට බැස්සොත් ඒක කන්සිස්ටන්සි ඒ කියන්නේ දිගටම කරගෙන යන්න ඕනේ. ඒ වයින් ලොකු ප්‍රතිඵල ආව නැතත් අපි ඒක දිගටම කරගෙන යන්න ඕනේ. ඒකේ අපිට ඉවසීම ඉතාම වැදගත් කාරණයක්. ඉතින් ඒ දෙකම නැතුව අපේ ජීවිතේ හරි බිස්නස් එකේ හරි අපිට ගොඩ යන්නම බෑ. අපි ඒ දෙකම වර්ධනය කරගත්තොත් විතරයි අපිට අපේ ජීවිතේ ජය ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වෙඩි කතා ඕනේ අපේ රිසල්ට් එකට යමු. අපේ රිසල්ට් එක බලන්න අපි මුලින්ම YT Studio කියන මේ app එක open කරගමු. ඉතින් මේක තමයි අපේ channel එක. ඉතින් අපිට කොච්චර views ප්‍රමාණයක් ගිහිලා තියෙනවද කියලා බලන්නට මුලින්ම අපේ ඒ analytics tab එකට යමු. ඉතින් මේ analytics tab එකේ lifetime views ටික බලුවොත් අපිට 12486ක views ප්‍රමාණයක් අපිට ගිහිලා තියෙනවා. ඒ වගේම watch hours බැලුවොත් 36.6ක watch hours ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක ගණන් ගන්න බෑ. හේතුව මේක shorts වලට ආපු watch hours නිසා. ඒ වගේම අපේ top audience ටික USA, India, Philippines, Sri Lanka, UAE වැනි රටවල ඉඳන් බලලා තියෙනවා. අපිට මේ වෙනකන් subscribersලා 32ක් තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් හේතුව දන්නවද? ඉතින් දවසකින් YouTube channel පටන් අරගෙන මේ වගේ videos දිගටම දාපුවාම algorithm එක එකපාරටම අපිව push කරන්නේ එක දිගටම දවසකට videos 2ක් 3ක් වගේ shorts ප්‍රමාණයක් එක දිගටම upload කරුවොත් අපිට මේ වෙලේ බෙදා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ 24කින් අදපු මේ videos 24ටම අපිට මේ වගේ views ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මම දාපු videos 24න් 22ක් තමයි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. හේතුව videos දෙකකට අපිට copyright strike එකක් බෙදුණා අපි use කරපු music හින්දා. ඉතින් ඔවත් බලා ගන්න ඕනේ අපි YouTube channel එකක් පටන් ගන්නකොට. ඉතින් මේ challenge video එකකින් ඔයා යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඔයාලට මේ වගේ challenges videos අවශ්‍ය නම් ඊළඟට ඔයාලට මොන වගේ challenge video ඔයාලට අවශ්‍ය වෙනවද කියලා අනිවාර්යෙන් comment section එකේ comment කරලා යන්න. මම ඒක දෙන්න මගේ උපරිම උත්සාහයක් දෙන්නම්. ඉතින් අදට වීඩියෝ එක අවසන්. ඉතින් මේ වගේ වීඩියෝ එක්ක ඔයා හමු වෙනකන් goodbye, see you.